වලාකුළු අතරින් පාවෙන්නේ සූරදීප රාජයා පාවී වලාකුළු අතරින් ඔයා හොඳටම පරක්කුයි. මායාකාරෝ පරක්කු වෙන්නේ නැහැ. ෆ්‍රෝඩෝ බැගින්ස් ඒ වගේම කලින් එන්නෙත් නැහැ. නියමිත වෙලාවට තමයි ඒ අවශ්‍ය තැනට එන්නේ. ඔය අපි කොච්චර දෙයක්ද? මට බිල්බෝගේ උපන්දිනේ අමතක වෙන්නේ නැහැ. මේ දවස්වල වැදගත් සිද්ධි මොනවාද? මට හැමදේම දැනගන්න ඕනේ. හැම දෙයක්ම? එච්චර දේවල් ඔයාට මොකටද? මාමා වගේමයි. ඔයාට දැනගන්න ඕන නම් කියන්න. මිනිස්සු ඉස්සර වගේම තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් වෙලා සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙනවා. ඒත් ඒගොල්ලන්ට මතකයක් නැහැ මෙච්චර ලස්සන ගමක් තියෙනවා කියලා. ලොකු උත්සවයක් ගන්න වගේ ලෑස්තියි. කොහොමද අපේ නාකි ඉලන්දාරියා? කවුරු පුදුම වෙන විදිහ උත්සවයක් තියන්න යනවා කියලා යාරංචිය. දන්නවනේ යාගේ හැටි මුළු ගමටම ආරාධනා කරලා. එහෙමද? ඒක යාගේ ආසාවනේ. ඇති වෙන්න කැම තියෙද දන්නෙත් නෑ. එච්චර සෙනඟක් එනවද? එයාගේ හොරේකුත් තියෙනවා. ඇත්ත? ඔයත් ඒ ගැන දන්නවා? ඔයා එන්න කලින් බැගින්ස්ලට කිසිම කරදරයක් තිබුණේ නෑ. ඇත්තද? කවුරුවත් කිසිම භයානක පිස්සු වැඩක් කරන්න ගියේ නෑ. ඔයා කියන්න හදන්න මකරත් එක්ක සිද්ධ වුණු දේ ගැන නම් ඒකට මගේ ලොකු සම්බන්ධයක් නෑ. මං කරපු එකම දේ පිටලෝකෙ ගැන බිල්බෝඩ් කියලා දීපු එක. ඔයා මොනවා කිව්වත් අපේ ගමේ අය හිතන් ඉන්නේ ඔයා මහා කරදරකාරයෙක් කියලා.